සිංහල මහා විවාදයට වාඩි වෙන්න කලින් මම අර පිටිපස්සේ පේලියේ වාඩි වෙලා ඉඳෙද්දී එකපාරට ලොකු සද්දයක් ආවා. මම නිකමට පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා බැලුවා මොකද්ද සද්ද කියලා. වාහන 1500ක් විතර පෙරෙඩ් එකේ යනවා. හැබැයි හිතාදර වියතුනේ කතා කරන්න හතරක් නැහනේ. ඔන්න ඕකයි තත්ත්ව හිතාදර වියතුනේ. අරත් මෙතුමන්ලා මේ විවාදෙදි මොකද්ද හිතාදර වියතුනේ අපිට කියන්නේ? අපි මේ රඳාපවතින්නේ හිතාදර වියතුනේ විචල්්‍ය සාධකයක් මතලු. තේරුණේ නැහැ. පුංචි උදාහරණයක් ගන්නම්. හිතාදර වියතුනේ මේ වෙද්දී රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම එන්නේ නැහැ කියපක වෙනම කතාවක්. කොහොම හරි ආවයි කියමුකෝ හිතාදර වියතුනේ. ඇවිල්ලා පරාද වෙනවනම් අපි මොකක්ද කරන්න ඕන? රිච්මන්ඩ් විද්‍යාලයට 8ක් නෙමේ හිතාදර වියතුනේ 11ක් අරගෙන හරි ප්‍රවර්ධනය කරන්න ඕන. ඕකම මට විවාද කණ්ඩායමටත් මේ වෙද්දි කරන්න හිතලා තියෙන හිතාදර වියතුනේ. මොකද කියන කරුණු කිසිම දෙයක් සාර්ථක නැහැ හිතාදර වියතුනේ. එතන